මාර්තු මස 20 වෙනි දින කාලගුණ අනාවැකිය පොත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ පෑන් පැය අලුත් වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදැසන කාලයේදී මීදුම් සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකිය. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.